තාත්තා මම මෙයාට තමයි ගොඩාක් කැමති. මෙයාගේ රස්සාව, එයා අඳින විදිය, එයාගේ වාහනේ මං ඒවට ගොඩාක් කැමතියි තාත්තා. මේ මාළු බෝයිට නම් මං වැඩිය කැමති නැහැ. බ්‍රෝ ඔයාට ඕකේ නම් නංගි ඔයාලත් ඕකේ නම් මගේ ප්‍රශ්නයක් නෑ ඕකේ. තාත්තා මගේ කිසි තරහක් නෑ හොඳද? තාත්තේ හිරුන්ට ඔෆිස් එකේ වැදගත් වැඩ වගේකුත් තියෙනවලු. මං එහෙනම් මෙයාව යවලෙන්නද? දුව. දුවලා මේ පුතා කරාද බැඳලා ගියාම මාව බලාගන්නේ කවුද? හිරුන් මට නම් දැන් මේ ගෙදර ඉඳලා හරි බෝරින්. මං නම් ආසාවෙන් ඉන්නේ මැරිකල්ල ඔයාලගේ ගෙදර යන්න. අපි අපේ තාත්තවත් එක්කරගෙන යමුනේ. ඔයාට මෙච්චර කල් ඔයාගේ තාත්තත් එක්ක ජීවත් වෙලා ඔයාට තාම තේරෙන්නේ නැද්ද? මොකද්ද හිරුන්? මොකද්ද? බලන්න ඔයාගේ තාත්තගේ තත්ත්වය. එයාත් එක්ක කාටද ජීවත් වෙන්න පුළුවන්? අපේ ගෙදරට නම් ඔයාගේ තාත්තව එක්කන් යන්න බෑ. එයාව එක්කන් ගියොත් අපේ ගෙදර මලාපායක් වෙලා යාවි. තාත්තා කිව්වා හරි. මෙයා නම් අපිට ගැලපෙන්නේ නැහැ. දුව හරි. මොනවා? එතකොට ඔයාලා තාත්තා රසනින් පයන්නේ නැද්ද? එහෙනම් අපි තාත්තව අපේ ගෙදර එක්කන් යන්න. නෑ එපා. පුතා. ඔයා මොන තරම් වැදගත් රස්සාවක් කරත් ඔයා ගාව නැහැ මානසික ගුණාංගය කියන එක. දෙමව්පියන්ට සැලකුවයි කියලා තමන්ගේ වැදගත්කමට හානියක් වෙන්නේ නෑ පුතේ. මටත් ඕන වුණේ මේ විදිහට රඟපාලා මගේ දුව දෙන්න ඕන සුදුස්සා නියම සුදුස්සා කවුද කියන එක හරියට තෝරගන්න. දුව මාළු කැපුවත් මේ පුතා කරන්නේ රස්සාවක්. හැබැයි මිනිස්සෙගේ මේ රස්සාවේ තියෙන උස්මි ටිකන් වලින් ඒකේ වැදගත්කම මානින්න බෑ. දුව මේ තමයි මගේ අනාගත බෑම. පුතා ඔයා කරන්නේත් වැදගත් රස්සාවක්. දීවර රස්සාව කියලා කියන්නේ මේ සමාජයට ඕනම කරන රස්සාවක්. ඒ වැදගත් රස්සාව තවත් වැදගත් වෙලා තියෙන පුතේ ඔයාගේ හදවතේ තියෙන මනුස්සකම ගොඩාක් තියෙන හින්දා. පුතා ඔයා ගොඩක් හොඳ මාළු වෙලෙන්දේ. මං ගොඩක් සතුටු වෙන ඔයා වගේ කෙනෙක් අපේ පවුලට සම්බන්ධ වෙන එක ගැන. තුමුල නමුණු කුලගිරිහිස උදුල සඳ මඩල දුටු